Hello guys, ඉතින් මාල්ට ආදරය කරන යාළුවා අදත් ආදරෙන් පිළිගන්නවා The Fishkin YouTube channel එකට. ඉතින් ඔයාලට අවුරුදු දවසේ අමුතුම වැඩක් තමයි ගේන්න උනේ. ඉතින් හිතුවත් නැති විදියට ඔයාලා දන්නෝ මගේ පොන්ඩ් එකේ අරපයින් ඉන්න පොන්ඩ් එකේ හිටියා ටැංක් ක්ලීනර් කෙනෙක්, ලොකු ටැංක් ක්ලීනර් කෙනෙක්, සෑහෙන වයසක එක්කෙනෙක් අවුරුදු 10ක් විතර. ඉතින් එයා අවාසනාවන්ත විදියට අද නැති වුණා. ඒක උනේ මොකද කිව්වොත් ඊයේ බලද්දි මං හිතන්නේ රෙඩ් ටේල් කැට්ෆිෂ් වෙන්න ඕන. මෙයාට ඇටැක් කළා, මෙයාගේ පිටිපස්ස ගොඩක් ඩැමේජ් කරලා තිබ්බා. ඉතින් ඊට පස්සේ මම මගේ අනිත් පොන්ඩ් එකට ගත්තා. මොකද අරක කොහොමත් තියන්න බෑනේ. වෙන දාන්න ටැංකියකුත් නැහැ තුවාලේ නිසා. ඉතින් අනිත් පොන්ඩ් එකට ගත්තා. ඒකේ මාළු මුකුත් නැති නිසා. ඉතින් අද බලද්දි ඒ කියන්නේ 14 අද හරියටම අලුත් අවුරුද්දාසේ බලද්දි මාළුවා නැති වෙලා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඩැමේජ් එක ලොකු වැඩි. ඒකයි උනේ. මම දැන් ඔයාලට පෙන්නන්න කොහොමද කියලා. මෙයා අවුරුදු 10ක් විතර වයස මාළුවෙක්. මම එක හිටපු පරණ මාළුවෙක්. ටැංක් ක්ලීනර් පොන්ඩ් එක ක්ලීන් කරලා දුන්නේ මෙයා. මොකද අවුවත් එක හැදෙන ඇල්ගී ටික ගානටම පාලනය කරලා දුන්නේ මෙයා. ඇල්බිනෝ එක්කනත් එක්ක. ඉතින් ඇල්බිනෝ එක්කන තාම පොන්ඩ් එකේ යාවත් අයින් කරන්න ඕන. යාළුවනේ ඉතින් ඔයාලට පේනවත් දන්නේ නැහැ. මේ ඉන්නේ යාළුවා. ඉතින් මෙයා තමයි මගේ ගාව හිටපු පරණ මාළුවා. අවාසනාවන්ත විදියට යා නැති වුණා. ඉතින් ඔයාලට පෙන්නන්න ඩැමේජ් එක මේ තියෙන්නේ. පේනවා ඇති කොච්චර ලොකු ඩැමේජ් එකක්ද කියලා. පිටිපස්සේ වරලා සම්පූර්ණ එතනින් අල්ලලා එතනින් මස් කෑල්ලකුත් එළියට පැනලා තිබ්බේ. සේරම ඒ ටික අවුල් වෙලා තියෙන්නේ. මට හිතෙන්නම මේක කරලා තියෙන්නේ මගේ RTC එක්කෙනා වෙන්න ඕන. එයා තමයි මේ වගේ වැඩ කරන්නේ. මගේ ටින් ෆොයිල් ගෙත් අල්ලලා තිබ්බා. එයා නම් දැන් ගොඩක්ම හොඳයි. ඉතින් මෙයාව මං හිතුවේම නැහැ මෙයාට මෙහෙම දෙයක් කරයි කියලා. මොකද මාළුව ලොකු නිසා. ඒ වගේම ප්ලෙකෝ කෙනෙක්ට සාමාන්‍යයෙන් එහෙම දෙයක් කරනවා අඩුයි. ඒක නිසා තමයි තියලා තිබ්බේ. ඒකයි පොන්ඩ් එක ක්ලීන් කරලා දුන්නේ මෙයා. ඇල්ගී ටික යට හැදෙන සේරම ටික කාලා ගානට හදලා දුන්නේ මෙයා. ඉතින් ඒකත් එක්ක මට මාරම අවුල. දැන් ඇල්බිනෝ එක්කෙනත් තාම පොන්ඩ් එකේ ඉන්නේ. එයාත් අයින් කරන්න වෙනවා මේ වැඩෙන්. නැත්නම් එයාට කොයි වෙලාවෙ මේ වැඩේ වේද දන්නේ නැහැ. තියාලට පේනවා මගේ අතත් එක්කම සයිස් එක කියලා මාළුව සාමාන්‍යයෙන් අඩි 1.5කට කිට්ටු අඟල් 16ක් විතර ලොකු මාළුවෙක්. මෙයා මං ගෙනාවේ 2016 හරි 2017 හරි ගොඩක් පොඩි පැටියෙක් ගෙනාවේ අඟල් 4ක විතර. ඉතින් මේ පැටිය තමයි මෙච්චර කාලයක් හිටියේ අවුරුදු 10කට කිට්ටු වෙන්න. ඉතින් ඔන්න අද හරියටම අලුත් අවුරුද්ද දවසේ එයා නැති වුණා. ඊයේ තමයි මේ වැඩේ වුණේ. මම දැක්කේ ඊයේ උදේ 13. ඉතින් දාන්න වෙන ටැංකියක් තිබ්බේ නැහැ. ඒක නිසා මේ පොන්ඩ් එකට තමයි ගෙනාවේ. මොකද මෙයාගේ තුවාලෙත් එක්ක වෙන ඒවාට දාන්න බෑ. ඒතකොට තුවාලෙට කොටනවා මාළු. ඒක නිසා. පේනෝනේ කොච්චර ලොකු තුවාලයක්ද කියලා. මාරම අවුල. මොකද ටැංක් ක්ලීනර්ස් කියන්නේ මම ආසම જાතියක්. ඒකට මෙහා සෑහෙන කාලයක් මගේ ගාව හිටියා. මම විකුණන්නේ නැත්තේ. පොන්ඩ් එක එහෙම ඇල්ගී හැදෙන එක ගොඩාක්ම පාලනය කරලා දුන්නේ මෙයා. ඉතින් ඒකත් එක මම මාළුව තියාගෙන හිටියේ. පේන නැති වටේ මෙයාගේ හැම එහෙම අමුතුම මේකක් තියෙන ඉතින්. ඉතින් එයා නැති වෙලා. ඉතින් ඔහොම තමයි මොන්ස්ටර් මාළු හදද්දි මාරම ඇග්‍රෙසිව් උනේ. අද ඉන්න මාළුව හෙට ඇග්‍රෙසිව් වෙලා අනිත් මාළුවට කොටන්න පුළුවන්. ගිලින්න උනත් පුළුවන්. ඉතින් ඔන්න වගේ වැඩ තමයි වෙන්නේ. මොන්ස්ටර් හදනවා කියන්නේ ඔන්න ඔක තමයි එකම ප්‍රශ්නේ. සයිස් මැච් කරලා දැම්මත් එයාලා ඇග්‍රෙසිව් වෙන්න බලනවා. ඉතින් මගේ RTC එක කොහොමද ඇග්‍රෙසිව් වැඩි කවුරුවත් දාන්න බෑ නේද? ඒකයි තියෙන ලොකුම අවුල. එයා මාරම ඇග්‍රෙසිව්. ඒක හිතාන්න බෑ එච්චර ඇග්‍රෙසිව් මොකද කියලා. අනිත් මාළු එක්කෙනෙක්වත් ඉන්න දෙන්න. කන්න දෙන වෙලාවට නම් අනිවාර්යයෙන්ම හොඳටම කන්න දෙන්න ඕන. පොඩ්ඩක් දාලා බෑ. පොඩ්ඩක් දැම්මොත් අනිත් මාළුන්ට ඉන්න වෙන්නේ නැහැ එදා රැයට. මොකද අනිවාර්යයෙන්ම ගහන සේරටම. ඒක නිසා කන්න දෙන වෙලාවට නම් හොඳටම කැම ටික දෙන්න ඕන. ඉතින් මෙයා නැති වෙලා දැන් මෙයාව මං අයින් කරලා දාන්න ඕන ටැංකියෙන්. මේ ටැංකියේ ඇල්බිනෝ මරවාන හිටියේ ඒ කට්ටිය අයින් කරානේ. ඉතින් ඔයාලට කියන්න පිරාන සෙට් එක මේකේ දැම්මා. පිරාන සෙට් එක මං දුන්නා. පිරාන එක්කෙනෙක් තියාගෙන අනිත් කට්ටිය ඔක්කොම දුන්නා. මොකද පිරාන ටික මං කිව්වා ඔයාලට දිගට මතන්න දසක් නැහැ කියලා. ඒ ටික යාළුවට දුන්නා. ඉතින් එක්කෙනෙක් ඉන්නෝ. ඉතින් මේ පොන්ඩ් එක දැනට හිස්ස තමයි තියෙන්නේ. මේකට ඉස්සරහට මාළුවෙක් දාගන්න අදහසක් නැහැ. මේක මෙහෙම්ම අයින් කරලා දාන්න හරි මේකට පොඩි පොඩි මාළු ටිකක් දාන්න තමයි අදහසක් තියෙන්නේ. බලමු එක කොහොමද කියලා. ඉතින් guys වීඩියෝ කොහොම තමයි හදිසියෙම ගේන්න උනා. ඉතින් ඔයාලට විස්තරයක් දෙන්න ඕන නිසා. මොකද මෙයා සෑහෙන කාලයක් වයස මාළුවෙක් මම ඔයාලට කිව්වනේ. ඒක නිසා ඔයාලා ගොඩක් දෙනෙක් දැක්ක මෙයා මගේ channel එකේ බලන හැම කෙනෙක්ම වගේ දකින්නද මොකද හැමදාම වගේ වීඩියෝ එක අනිවාර්යෙන් මම පෙන්නනවා.
ඉතින් ඔන්න එයා අවසනාවන්තී දෙන්නේ නැතුව අවුරුදු 10ක් විතර ඉඳපු මාළුවා. ඉතින් ඒක නිසා අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. කොහොම තමයි මාළුවා දැද්දි මාළු නැති වෙනවා. නිසා අලුතෙන් අපි ගේනවා අපව. එහෙම තමයි කාලයක් යද්දී ඒක හිතන්න නැති විදිහට වෙන වැඩ. ඉතින් අවුරුදු දවසේ තමයි මේ වැඩේ වුනේ. එහෙනම් මාදරගේ ගෙන ආපහු අලුත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකක් හැමෝටම ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.